ඉතින් මට හිතුණා අද වීඩියෝ එකෙන් ඔයාලට ස්ට්‍රේට් රිබෝන්ඩි රිලැක්ස් මෙන්න මේ තුනේ වෙනස මොකක්ද කියලා හරියටම කියලා දෙන්න. ඒ කියන්නේ මේ තුනේ ප්‍රොසෙස් එකත් එක්ක මට ඕන වුණා ඔයාලට මේක පැහැදිලිව කියලා දෙන්න. ඉතින් ඒකට හේතුව තමයි දැන් හිතන්න ඔයාට ඕන වෙලා තියෙන රිබෝන්ඩින් එකක් කරගන්න. හැබැයි ඔයා සැලොන් එකට ගිහිල්ලා කියන්නේ මට ස්ට්‍රේට් එකක් කරලා දෙන්න කියලා. එතකොට සැලොන් එකේ එක්කෙනත් ඔයාට මේක මේ තුනේ වෙනස පැහැදිලි කරලා දුන්නේ නැත්නම් ඔයා ස්ට්‍රේට් එකක් ඉල්ලපු ගමන් සැලොන් එකේ ස්ට්‍රේට් එකක් කරලා දෙයි. හැබැයි ඊට පස්සේ කරලා ඉවුනාට පස්සේ ඔයා බලනවා මේ මොකද්ද කරලා තියෙන්නේ. එතකොට ඔයා ආගියු කරලා වැඩක් නැහැ. මොකද ඔයා ඉල්ලලා තියෙන ස්ට්‍රේට් එකක් නේ. අනික අපි දැන් මේක කෙමිකල් ප්‍රොසෙස් එකක් නිසා එකපාරට එවලෙම වෙනස් කරන්න බෑ. මොකද එහෙම වෙනස් කරොත් මේ කොණ්ඩේ තවත් ඩැමේජ් වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා ඔයා සැලොන් එකකට යන කෙනෙක් විදිහට මේක දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒ වගේම සැලොන් එකක් කරන කෙනෙක් වුණාම දැනගන්න ඕනේ එන ක්ලයන්ට් මේ තුනේ වෙනස මේ විදිහයි කියලා පැහැදිලි කරලා දෙන්න. දෙපැත්තෙන්ම දැනුවත්කම තිබ්බහම මේක හරියට කරගන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ඔය සැලොන් එකට යන කෙනෙක් නම් මේ ගැන දැනුවත් වෙලා යන්න. එතකොට ඔයාට ප්‍රශ්න කරන්න පුළුවන්. මේක මෙහෙම නෙමෙයි නේද වෙන්නේ. එහෙම කියලා ඔයාට ප්‍රශ්න කරන්න පුළුවන්. ස්ට්‍රේට් එකේදී වෙන්නේ ඉස්සල්ලාම අපේ කොණ්ඩේ වොෂ් කරනවා. වොෂ් කරලා හොඳට ඩ්‍රයි කරනවා. ඩ්‍රයි කරලා ඉවරලා අපේ ස්කැල්ප් එකේ ගාන්නේ නැතුව ස්කැල්ප් එකේ ගෑවෙන්නවත් දෙන්න හොඳ නැහැ ඇත්තටම. එයා එකේ ස්ට්‍රේට් ක්‍රීම් එක හොඳට ඇප්ලයි කරනවා. ඇප්ලයි කරලා ඉවරලා මේක සාමාන්‍යයෙන් විනාඩි 20ත් 40ත් අතර කාලයක් තියෙනවා. මේක ඔයාගේ කොණ්ඩේ ස්ට්‍රක්චර් එක ඒ වගේම කොණ්ඩේ ඝන කන්ද තුනීද ඒක අනුව මේ තියෙන විනාඩි ගාන වෙනස්. ඉතින් ඒ විනාඩි ගානදී ඔයාගේ කොණ්ඩේ ප්‍රොසෙස් වුණාට පස්සේ ඔයාගේ කොණ්ඩේ හොඳට වොෂ් කරනවා. ෂැම්පු දාන්න නැතුව තමයි වොෂ් කරන්නේ. හැබැයි අර ස්ට්‍රේට් ක්‍රීම් එක හොඳට යනකම් වොෂ් කරන්න ඕනේ. අපි කොණ්ඩේ හොඳට ඩ්‍රයි කරගන්න ඕනේ. මේ ඩ්‍රයි කරන වෙලාවදී කොණ්ඩේ හරිම පරිස්සමට තමයි ඩ්‍රයි කරගන්න ඕනේ. මොකද මේ වෙලාවදී ස්ට්‍රේට් ක්‍රීම් එක ඇප්ලයි කරලා හෙයා එකේ බොන්ඩ්ස් කැඩිලා තියෙන්නේ. හෙයා එක ගොඩක් දුර්වලයි මේ අවස්ථාවේ. ඉතින් ඊළඟට මෙන්න මේ වගේ ස්ට්‍රේට් බ්ලෝ ඩ්‍රයි එකක් තමයි කරන්නේ ස්ට්‍රේට් එකේදී නා. ඉතින් මේ විදිහට ස්ට්‍රේට් බ්ලෝ ඩ්‍රයි එකක් කරගත්තට පස්සේ අපි අපේ කොණ්ඩේ අපිට ඕන විදිහට හදාගෙන ඉවරයි. ඊට පස්සේ තියෙන අර ස්ට්‍රේට් ක්‍රීම් එක අපි ඇප්ලයි කරාට පස්සේ අපේ හෙයා එකේ කැඩුණු බොන්ඩ්ස් සෙට් කරගන්න. ඉතින් ඒකට පුළුවන් අපිට නියුට්‍රලයිසර් දාලා ඒ බොන්ඩ්ස් ආයි සෙට් කරගන්න. ඉතින් ස්ට්‍රේට් එකක් වෙන්නේ ඔහොම තමයි. ඉතින් ඔයාට තියෙන සාමාන්‍යයෙන් තුනී කොණ්ඩයක් නම් ඔයාට පුළුවන් රීබෝන්ඩින් එකකට යන්නේ නැතුව මේ විදිහට ස්ට්‍රේට් එකක් කරගන්න. මොකද ස්ට්‍රේට් එකේදී අපි කරන්නේ ස්ට්‍රේට් බ්ලෝ ඩ්‍රයි එකක් නේ අයන් එකක් නෙවෙයි. ඉතින් කුඩා කොණ්ඩේ තුනී වෙන්නේ නැහැ ස්ට්‍රේට් එකකදී. සාමාන්‍ය පොඩි වොලියුම් එකක් තියෙනවා. ඒ නිසා ඔයාට තියෙන්නේ අනිවාර්යයෙන්ම තුනී කොණ්ඩයක් නම් ඔයා කවදාවත් රීබෝන්ඩින් එකකට යන්න එපා. ඔයා ස්ට්‍රේට් එකක් කරගන්න පුළුවන්. ඉතින් රීබෝන්ඩින් එකේදීත් ස්ට්‍රේට් එක වගේම තමයි පොඩි වෙනසයි තියෙන්නේ. ස්ට්‍රේට් ක්‍රීම් එක ඇප්ලයි කරලා ඒක තියන්න ඕනේ කාල සීමාව තියලා ඊට පස්සේ ඒක වොෂ් කරනවා. වොෂ් කරලා ඉවර වෙලා අපි ඩ්‍රයි කරලා අපි ස්ට්‍රේට් එකේදී කරේ ස්ට්‍රේට් බ්ලෝ ඩ්‍රයි එකක් කරපු එකනේ. හැබැයි අපි රීබෝන්ඩින් එකේදී ඒ බ්ලෝ ඩ්‍රයි එක කරන්නේ නැහැ. ඒ බ්ලෝ ඩ්‍රයි එක වෙනුවට අපි කරන්නේ අයන් එක. ඉතින් අපි රීබෝන්ඩින් එකේදී මේ විදිහට අයන් එකක් කරන නිසාම අපේ කොණ්ඩේ ගොඩක් ෆ්ලැට් වෙනවා. ඉතින් ඔයාගේ කොණ්ඩේ වොලියුම් එකක් නැත්නම් ඔයා කවදාවත් රීබෝන්ඩින් එකකට යන්න එපා. සාමාන්‍ය රීබෝන්ඩින් එකක් ගොඩක් ලස්සනට පේන්නේ වොලියුම් එකක් තියෙන ටිකක් මහතට තියෙන හෙයා එකකට කළොත් තමයි. ඉතින් ඔයාගේ කොණ්ඩේ තුනී කොණ්ඩයක් නම් ඔයාට පුළුවන් ස්ට්‍රේට් එකක් එහෙම නැත්නම් රිලැක්ස් එකකට යන්න. ඉතින් රීබෝන්ඩින් එකක් කවදාවත් තුනී කොණ්ඩයකට කරන්න එපා. ඉතින් දැන් අපි බලමු හෙයා රිලැක්සින් එකක් හරියන්නේ මොන වගේ කොණ්ඩවලටද ඒ වගේම හෙයා රිලැක්සින් එකක් කොහොමද වෙන්නේ කියලා. ඉතින් රීබෝන්ඩින් එකේ වගේම ස්ට්‍රේට් එකේදී වගේ නෙමෙයි රිලැක්සින් එකක් කරාම අපේ කොණ්ඩේට හරියම නැචරල් ලුක් එකක්. ඒ කියන්නේ ගොඩාක් නැචරල් ලුක් එකක් තමයි එන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට අපි රිලැක්ස් එකක් කළාද නැද්ද කියලාවත් හොයන්න බැරි තරම් නැචරල් ලුක් එකක් එනවා රිලැක්ස් එකක් කරාම. එතකොට අපි ස්ට්‍රේට් එකේදී බ්ලෝ ඩ්‍රයි එකක් කරා ස්ට්‍රේට් බ්ලෝ ඩ්‍රයි එකක් කරා. එතකොට රීබෝන්ඩින් එකේදී අපි කරා අයන් එක. ඉතින් රිලැක්ස් එකේදී අපි ස්ට්‍රේට් ක්‍රීම් එක ගාලා ඉවරලා ඔයා හිතනවාට මේ විදිහට කර්ල් හෙයා එකක් තියෙන්නේ. එතකොට ස්ට්‍රේට් ක්‍රීම් එක ඇප්ලයි කරලා ඒ විනාඩි ගාන ප්‍රොසෙස් වුණාට පස්සේ ඔයා කොන්න මෙහෙම දිග ඇරෙනවා. දිග ඇරුණාට පස්සේ අපි මේක ආයෙ අයන් කරලවත් බ්ලෝ ඩ්‍රයි කරලවත් ආයෙ හදන්නේ නැහැ. ඒක එහෙම්මම දිග ඇරෙන්න දීලා අපි වොෂ් කරලා ඩ්‍රයි කරලා නියුට්‍රලයිසර් දාලා ආයෙ එහෙම සෙට් කරනවා. එතකොට ගොඩාක් නැචරල් විදිහට තමයි රිලැක්ස් එකකදී කොණ්ඩේ තියෙන්නේ. ඉතින් කොණ්ඩේ හැදුවා වගේ පේන්නේ නැතුව ඒ වගේම කොණ්ඩේ ගොඩක් ෆ්ලැට් වෙනවට කැමති නැති කෙනෙක්. ඒ විතරක් නෙමෙයි ඔයාගේ කොණ්ඩේ ගොඩක් තුනී කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ විදිහට රිලැක්ස් එකකට යන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට තේරෙන්න ඇති, තේරුම් ගන්න ඇති කියලා.